ශක්තිවන්තයාගේ පැවැත්ම. එය තමයි වනාන්තරයේ නීතිය. හැම වෙලාවෙම ඔයාට අයිති දේවල් උදුර ගන්න හදන කෙනෙක් ඉන්නවා. මම කොහොමද ඒක දන්නේ? මට එහෙම දෙයක් වෙන්න ඕන්න මෙන්න තිබුණා. ඔය විකාර වැඩ නවත්තන්න මේ හොට් ඩොග්ස් දැන් සීතල වෙයි. හොට් ඩොග්ස්? ඇත්තටම මට ඒ දේවල් මතක ඔය විදිහට තමයි. මට එතකොට වයස අවුරුදු 7යි. ඔයාලා හැමෝම දන්නවනේ ඒ කාලේ අපි ජීවත් වෙන්නේ මවාගත්තු ලෝකවල. මම කොංගෝවේ ගවේෂණයක් නොකරන වෙලාවට මම ගැඹුරු මොහොතේ කිමිදුම් කරුණෙක්. ටිම් අපේ ගැලවුම් කාරයා. ඔය දෙන්න බය වෙන්න එපා. මම මේක බලා ගන්නම්. මාව අල්ලගන්න. සමහර දවස්වලදී මම තමයි අම්මවයි තාත්තවයි බේරගන්නේ. අර පැත්තට. ඒ තවත් දවස්වලදී එයාලා මාව බේරගන්න. මට මේක පාලනය කරගන්න බෑ. පලාගෙන. ඔය කෙලින් යන්න. ගහ. හරවන්න ටීම්. අනේ ඔයා හොඳින් නේද? කො බලන්න. හිටියේ අපි තුන්දෙනා විතරයි. ටෙම්පල්ටන් පවුල. අනික 3 කියන්නේ ලෝකෙක හොඳම අංකය. විශේෂ දෙයක් කියන්නද? ඔයාලා දන්නවද? ත්‍රිකෝණය තමයි පරිසරයේ දකින්න ලැබෙන ශක්තිමත්ම හැඩය. මම තමයි ලෝකේ වාසනාවන්තම දරුවා. මගේ අම්මට තාත්තට තිබුණේ හරිම විනෝදජනක රස්සාව. එයාලා වැඩ කළේ ලෝකේ තියෙන විශාලතම සුරතල් සත්ත්ව සමූහය. කියන්නේ මිස්ටර් පැන්සිස්. අපෑගේ මම. යන්න වෙලාව හරි. එයාලා වැඩ කළේ වෙළඳංශයේ තියෙන දෙපාර්තමේන්තුවේ. ඉතින් එයාලට අලුත් නිෂ්පාදන හඳුන්වා දෙන්නත් ලැබෙනවා. මගේ අම්මයි තාත්තයි මහන්සි වෙලා වැඩ කළාට එයාලා මාත් එක්ක කාලය ගත කරන්නත් අමතක කළේ නැහැ. කතන්දර 3යි හාදු 5යි. කැමතිම ඉංග්‍රීසි සින්දුවයි. සුදු දෙයක් නේ. Blackbird singing in the dead of night. Take these broken wings and learn to fly. All your life you were only waiting for this moment to arise. ටිම් ඔයා කැමතිද පුංචි මල්ලියෙක් ගෙදරට එනවට? ඕනේ නෑ. මම විතරක් ඇති. මගේ ජීවිතය සුන්දරයි. මගේ ජීවිතය අංග සම්පූර්ණයි. ඒත් මට නිින්ද යාගෙන එනකොට මගේ තාත්තා කියපු දෙයක් ගැන මං ටිකක් කලබල වුණා. කොහෙන්ද බබාලා එන්නේ? I'm in heaven, and my heart beats so that I can hardly speak, and I seem to find the happiness I see when we're out together dancing cheek to cheek. I'm in heaven, and the cares that hung around me through the week seem to vanish like a gambler's streak when we're out together dancing cheek to cheek.